හරි මම ඔයගොල්ලන්ට ලයිව් ට්‍රේඩ් එකක් අපි ගන්න විදිය සහ මම අපේ VIP සිසුන්ට මම මේ ට්‍රේඩ් එකක් දීලා ප්‍රොෆිට් කරන විදිය ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ මම පෙන්නන්නම්. හරි අපි chart එකේ ඇනලයිස් පාර්ට් එකක් කරලා තිනවා. එතකොට ඒ chart එකට කෙලින්ම මම ගන්නෙ ඔප්ෂන් ට්‍රේඩින් වල අපි ඩෙරිව් එකේ ඔප්ෂන් ට්‍රේඩින් වල boom 500 එකේ තමයි ට්‍රේඩ් එක ගන්න යන්නේ. අපි ඒක සිලෙක්ට් කරගමු. ඉතින් ඔයගොල්ලන්ට මේ ඩෙරිව් එක ගැන වැඩි අවබෝධයක් නැත්නම් ඔයගොල්ලන්ට ක්ලාස් එකට අපේ ෆ්‍රී ක්ලාස් එක තියෙනවා. ෆ්‍රී ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මගේ ඇනලයිස් කරපු chart එක. මම මේක මැෂින් එකේ ඇනලයිස් කරලා තියෙන්නේ. එතකොට මේක තමයි මම ට්‍රේඩ් එක ගන්න යන්නේ. මම මුලින්ම මගේ ට්‍රේඩ් එක මම ප්ලේස් කරන් ඉන්නම්. හරි ඩොලර් 150 රුපියල් 50000කට වඩා වැඩි මුදලක් මම මේ ට්‍රේඩ් එකට දානවා. ඒතර අපි මේක සෙල් එකක් විදිහට තමයි දාන්නේ. කියන්නේ ඩවුන් එකක් කියලා තමයි දාන්නේ. ඒතකොට මම මේක ට්‍රේඩ් එක ගන්නවා. මේකේ ප්‍රොෆිට් එක මම 150ක් කියන්නේ දාන ස්ටෙක් එකෙන් 150ක් රුපියල් 20000කට වඩා වැඩි මුදලක් තමයි ටාගට් කරලා තියෙන්නේ. මම මේකම මගේ ගෲප් එකට දීලා ඉන්නම්. හරි මේ තියෙන මගේ VIP ක්ලාස් එකේ සිසුන්ට මම මේක දෙන ගමන් තමයි මේක තමයි අපේ ක්‍රමවේදය. අපි සාමාන්‍යයෙන් ට්‍රේඩ් එකක් ගද්දි මගෙන් ඉගෙන ගන්න VIP කට්ටියත් එක ගන්න. ඊට පස්සේ මම ඒක ගැන කතා කරනවා. මේක ගත්ත හේතුව මම මේ ට්‍රේඩ් එක ප්ලේස් කරපු ආකාරය සහ වැඩි කියන්නේ වැදගත්ම දේ මේ ට්‍රේඩ් එක අපි ගද්දි මතක තියාගන්න ඕනේ අපි මේ chart එක නැත්නම් මේ මාකට් එකක් අපි ට්‍රේඩ් එකකට ඇතුළත් වෙදී මේ මාකට් එකක් උඩ පහළ යයි කියන එකම නෙමෙයි තියෙන්නේ. අපි ඒක ගන්න අවස්ථාවේදී අපි මේ අවස්ථාව හඳුනා ගන්න ඕනේ. මේ අවස්ථාව ගත්තට පස්සේ මොනවද කරන්නේ? ඒ කියන්නේ ගන්න කලින් අපි ඇනලයිස් පාර්ට් එක වෙනයි, ගත්තට පස්සේ ඇනලයිස් පාර්ට් එක වෙනයි. ඒ කියන්නේ අපි ගත්තී මේ ට්‍රේඩ් එක කරන්න වෙද්දී ලොස් එකේ හෝ ප්‍රොෆිට් එකේදී අපිට ක්‍රමවේදයක් තියෙනවා. මේ ට්‍රේඩ් එක මම මේක TP 150 දුන්නට මම මේක TP එක බුක් කරලා ඉන්නම්. හරි. මේකේ 150ක් දුන්නට මේක තුල කතාවක් වෙනවා. ඒ කියන්නේ මේක ලොස් පැත්තට ගියොත් මම මේක කොහොමද ගලවගන්නේ? ප්‍රොෆිට් පැත්තට ගියොත් කොහොමද ගලවගන්නේ? මේක අපි අවබෝධයෙන් ගන්න දෙයක්. ඒතකොට මේක සම්පූර්ණ এডুকেෂන් මේක මේ VIP ලට තියෙන විශේෂ වරප්‍රසාදයක් මේක. මොකද මේකේ මගේ අර ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් යන නිසා මේගොල්ලන්ට මට පැහැදිලි කරන්න පුළුවන් මේ සිග්නල් එක දෙන ගමන් ආවල් තැනදී ගන්න ආවල් තැනදී ගලවන්න. මේකේ ගන්න හේතුව මෙන්න මේකයි. ට්‍රේඩ් එක වැරදුන ඉතින් ඇනලයිස් එක අපි කරන්න ඕනේ දේවල් මොකද්ද? ස්ටෙප් බයි ස්ටෙප් ඒගොල්ලන්ට උගන්වනවා, පුරුදු කරනවා. ඕක තමයි VIP ක්ලාස් එකේ තියෙන විශේෂත්වය. ඒතකොට මේක මේක මම ෆ්‍රී උගන්වන එකෙත් කරනවා. ඒ කියන්නේ ෆ්‍රී එක උගන්වන එකේ මේ ඇනලයිස් පාර්ට් එක ඔයගොල්ලන්ට උගන්වනවා සහ ඔයගොල්ලන්ට තේරුම් කරනවා. එතකොට ඒකේ VIP එකේ ෆ්‍රී ක්ලාස් වලයි වෙනස තියෙන්නේ. මම ෆ්‍රී ක්ලාස් වලදී මගේ ට්‍රේඩ් එක මම ඒගොල්ලන්ට දීලා ඒක ගත්ත හේතුව පැහැදිලි කරලා ඒගොල්ලොත් එක්ක ඒක කතා කරනවා. මට මේක ෆ්‍රී දෙන එකේ කරන්න බැරි හේතුව ලොකු පිරිසක් ඒ කියන්නේ 200 300කට වඩා වැඩි පිරිසක් ඉන්න අවස්ථා තියෙනවා. ඒතකොට මට ඒක ඒගොල්ලොත් එක්ක සංවාදය දෙන්න අපහසුයි. ඒතකොට ඊට අමතරව වෙන කිසිදු දෙයක් නැහැ. මොකද හේතුව මට පෞද්ගලිකව කන්ටැක්ට් කරගන්න බෑ හැමෝම ෆ්‍රී දෙද්දි. මොකද ඕන කෙනා එපා කෙනා දෙගොල්ලෝ වෙනවා. මොකද ෆ්‍රී දෙන එකේ ලොකුම කරදරේ මම මෙච්චර දැන් අවුරුද්දකට වැඩි කාලයක් මම ෆ්‍රී ක්ලාස් කරා. ලොකුම කරදරේ ට්‍රේඩින් වලට සුදුසු නැති කට්ටිය එනවා. ඒ කියන්නේ කිසිම දෙයක් තේරෙන්නේ නැති කට්ටියට එනවා. ඒ කියන්නේ පොඩි අය එනවා. දැන් අපි දන්නේ නැහැ අපි මම මේක අවුරුදු 18කට වඩා අඩු කට්ටියට මම උගන්වන්න කැමති නැහැ. මම එපා කියලා තමයි තියෙන්නේ. නමුත් අර ෆ්‍රී දුන්නම අම්මගේ තාත්තගෙන් අයියගෙන් අක්කගෙන් හරි කමන්නේ කොහෙන් හරි අරගෙන චූටි ළමයි එනවා. ඊට පස්සේ ඇවිල්ලා මේක ගෲප් එක නිකන් අර ෆ්‍රී දුන්නම නිකන් අර වගකීමක් නැතුව ඔය යන්නම් වල එනවා. ඉතින් මට එහෙමයි කියලා අර ෆ්‍රී බලාපොරොත්තු වෙන කට්ටියටත් අසාධාරණයක් කරන්න බැරි නිසා මම ෆ්‍රී ක්ලාස් කරන් යනවා. ඒතර මෙතනදී VIP ක්ලාස් මම මාස 10කට පස්සේ පටන් ගන්න තීරණය කරේ. VIP කියලා මම අදහස් කරන්නේ මේ තේරෙදි හැකියාවක් තියෙනවා. ලොකු account balance එකක් තියාගන්න පුළුවන් කට්ටිය ඉන්නවා. කියන්නේ business level එකේ කරන්න පුළුවන් හොඳ පිරිසක් ඉන්නවා. එතකොට එයාලට මාව හොයාගන්න සහ මාත් එක්ක ඒ කියන්නේ මේ field එකේ ගමනක් යන්න අවස්ථාවක් දෙන්න ඕනේ. මම මාස 10කට කලින් VIP class 19ක් කරලා නැවතුවා. ඉතින් මම ඒක නැවත කන්ටිනියු කරන් යන්නේ. ගොඩක් කට්ටියගේ ඉල්ලීම් පරිදි මම මේ මතක් කරන්නේ. මොකද නැත්තම් VIP class වලට කට්ටිය ඔළුව යොදවන නැත්තම් අර ෆ්‍රී දෙන එක අගයක් නැති වෙනවා. ඒතර මම කියන්නේ ෆ්‍රී එකේදීත් අපි ඕගොල්ලන්ට ගොඩක් බෙනිෆිට් ලබා දෙනවා. VIP එකේදී ඕගොල්ලන්ට අර ෆ්‍රී දෙන ඒවාම දීලා මේකේ අමතරව මගේ පෞද්ගලික
ට්‍රේඩින් දැනුම යටතේ ඒගොල්ලන්ට පුහුණුවක් ලබා දෙනවා. ඔන්න ඕක තමයි රස. ඉතින් මේක මේ ඇවිල්ලා රියල් ට්‍රේඩ් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේ ට්‍රේඩින් ගැන දන්න කට්ටිය දන්නා. මෙතන රෙෆරන්ස් ID එක කියන්නේ මේක එකෙන් පටන් ගන්න එක. මේක ඩෙමෝ නෙමෙයි රියල් account එකක්. ඒතර මේ රියල් money එකක් වෙන්නේ ඩොලර් 150ක් කියන රුපියල් 50000කට වඩා වැඩි මුදලක් 350න් වැඩි කරලා බලන්න 150. ඉතින් මගේ දවසේ මම ඔයගොල්ලන්ට හැමදාම මගේ ට්‍රේඩින් හිස්ටරි දෙනවා. ඒතර මේක තමයි ලංකාවේ මම ඔයගොල්ලන්ට කියන හැමතැනම කියන දේ තමයි එකම රියල් ට්‍රේඩින් පුහුණු පාඨමාලාව. ඉතින් මේක ඔයගොල්ලන්ට ගොඩක් වටි VIP ක්ලාස් මම නැවත ආරම්භ කරනවා. ඉතින් ඒකේ සියලු අප්ඩේට් ඔයගොල්ලන්ට මම පාල ලින්ක් එකේ තියෙනවා. VIP ක්ලාස් වලට සම්බන්ධ වෙන කැමති කට්ටිය විතරක් ඒ ගෲප් එකට ඇදලා ඉන්න මම ඒක අප්ඩේට් දෙනවා. සහ ෆ්‍රී ක්ලාස් වලට අනිවාර්යෙන් එන්න. ඒ ෆ්‍රී ක්ලාස් වලදී ඔයගොල්ලන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට මම සහ මගේ සපෝට් ටීම් එකේ කට්ටියත් මාන්සිලා ඔයගොල්ලන්ට දෙනවා. එතකොට VIP අර ගෙවනවානේ. ගෙවන කට්ටියට විශේෂ දෙයක් වෙන්න ඕන නිසා තමයි මොකද ඒගොල්ලන්ට මගේ ට්‍රේඩ් ටික මම දෙන්නේ. ඒ කියන්නේ මම රිස්ක් කරන මුදලම ඒගොල්ලන්ට දෙනවා. මොකද ඒගොල්ලෝ මට ගෙවලා වෙලා තියෙන සේවාවක් ලබා ගන්න. ඉතින් ඒක මොකක් හරි කවර් කරන්න හරි නැත්නම් ඒගොල්ලන්ට බෙනිෆිට් එකක් එන්න හරි මම ගන්න ට්‍රේඩ් ටික සිග්නල් එකක් වශයෙන් දෙනවා. ඉතින් ඕක තමයි අමු ට්‍රේඩින් වල ඇත්තම කාර්යය. ඉතින් ආරාධනා කරනවා ඔයා VIP සිසුවෙක්ද නැත්නම් ෆ්‍රී බැජ් එකට ඇතුළත් වෙන කෙනෙක්ද මට අදාළ නැහැ. මම ඔයගලන්ට මගේ දැනුම සම්පූර්ණයෙන් කිසිදු ගුරුමුෂ්ටියක් තියාගන්න නැතුව දෙන්න බැඳෙනවා. ඉතින් වගකීමෙන් උගන්වනවා. ඔය මොන group දෙකට ආවත් ඔයගලන්ට වගකීමෙන් උගන්වනවා. කැමති කට්ටිය අර VIP එන්න බැරි කට්ටියක් VIP එන්න දඟලන්න එපා. මම ඒකේ ආදරෙන් මතක් කරනවා. VIP සුදුසු කට්ටිය විතරක් VIP එන්න. ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ගේ තරාතිරම. ඉතින් VIP තෝරගන්න ප්‍රධානම හේතුව මට අවශ්‍යයි මගෙන් යන අනුගාමිකයෝ පිරිසක් නැත්නම් මගෙන් යන ස්ටුඩන්ට්ලා පිරිසක් හොඳ සාර්ථක මේ ට්‍රේඩින් කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට account balance එක පවත්වාගෙන යාමට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. සහ අපිට මේකට කැප කරන්න කාලය සම මුදල් දෙකම තියෙන්න ඕනේ. ඉතින් ඒ කට්ටිය තමයි හොයාගන්නේ VIP වලින්. ඉතින් ආරාධනා කරනවා ට්‍රේඩින් වලින් සාර්ථක වෙන්න කැමති නම් ඔයා ෆ්‍රී බැජ් එකට හෝ VIP එකට අනිවාර්යෙන් එන්න. ඔය දෙකෙන් මොකකට ආවත් ඕගොල්ලෝ මං යටතේ පුරුදු පුහුණු වෙනවා. මම තව ටිකකින් ඔයගලන්ට මේකේ ප්‍රොෆිට් එකත් එක්කම මම ඔයාලට ෂෙයා කරනවා. ඉතින් මතක් කරනවා ආදරෙන් අපිත් එක්ක එන්න අත්වල බඳ ගන්න කියලා. මේක තමයි අමු ට්‍රේඩින් කියන්නේ. මම මේක ගත්තේ ඇනලයිස් එකක් උදේ කරපු ඇනලයිස් එකක් අවශ්‍ය තැන් වලට ඇවිල්ලා තිනවා. මේක මම ඔයගලන්ට ඇනලයිස් පාර්ට් එක පෙන්නුවේ නැහැ. මොකද ඔයගොල්ලෝ කිසිදු දෙයක් දන්නේ නැතුව ඇනලයිස් පාර්ට් එක ඊට පස්සේ ඔයගොල්ලෝ උත්සාහ කරන්න වෙනවා. මොකද මගේ කලින් වීඩියෝස් වල මම ඒව දාන්න ගිහිල්ලා ගොඩක් කට්ටිය ඒව කරලා අනවශ්‍ය දේවල් කරන්න යනවා. ඒගොල්ලෝ අමු ට්‍රේඩින් කියලා ඒගොල්ලෝම මවා ගන්න යනවා. මොකද මම ඇනලයිස් පාර්ට් එක කොයි වෙලාවකත් මගේ ඉගෙන ගත්ත කට්ටිය දන්නවා. තේරුමක් නැතුව ගන්න අමු ට්‍රේඩින් කියන්නේ මේ තියෙන chart එක හැප්පෙන්න තියෙන වෙනස්ම ක්‍රමයක්. ඒ කියන්නේ අමු ට්‍රේඩින් කියන්නේ අපිම තමයි ඉන්ඩිකේටර් එක වෙන්නේ. නැතුව මේකෙන් දෙන chart වලින් දෙන වෙන දේවල් අපි ගන්නෑ. මේකෙදි ලොකු අපිට ක්‍රියාපටිපටියක් තියෙනවා. ඒක මාසයක් තුල මම ඕගොල්ලන්ව ඒකේ පුරුදු පුහුණු කරනවා. හරි දැන් මේ ඔයගලට පේන්නේ ටික වෙලාවකට පස්සේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරන ආකාරය අවසාන අපේ TP එක වදින්න ඒ කියන්නේ ටේක් ප්‍රොෆිට් එක වදින්න තියෙන අවස්ථාවේ මේ තියෙන ඉතින් ක්ලීන් ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තිනවා අපිට. ඉතින් මේ ට්‍රේඩින් වල මේ ක්‍රෑෂ් බූම් ඒ කියන්නේ මේ ඩෙරිව් එකේ මේ ක්‍රෑෂ් බූම් කියන මෙතඩ් එක හරිම සිම්පල් අපේ දිනදා වැඩ කරන ගමන් අපිට කරන්න පුළුවන් සහ මේ සිග්නල් එකක් වුණත් මම දෙන සිග්නල් එක ඒ කියන්නේ මම දෙන ට්‍රේඩ් එක. ඇත්තට මම සිග්නල් සර්විස් එකක් නෙමෙයි මෙතන කරන්නේ. මෙතන ඇවිල්ලා අත්දැකීම් හදන එක තමයි කරන්නේ මේ සිග්නල් එක හරහා. මට ඕනේ ඔයගොල්ලන්ට මං යටතේ සිටින්න නෙමෙයි මම කරන දේම ඔයගොල්ලෝගේ ස්කිල් එකක් බවට පත් කිරීම. ඒක තමයි VIP එකේදී මම බලාපොරොත්තු වෙන දේ. හැමදාම මගේ යටතේ සිග්නල් ගන්න එක නෙමෙයි. ඔයගොල්ලන්ට මම ගන්න ට්‍රේඩ් වලින් ඔයගොල්ලන්ගේ ස්කිල් එකක් ගොඩ නැගීම තමයි ඇත්තම අරමුණ වෙන්නේ. ඒක නිසා තමයි මම ඔයගොල්ලන්ට මගේ සම්පූර්ණ දැනුම ඔයගොල්ලන්ට මම ට්‍රේඩ් එකක් ගන්න ගමන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තොත් අපි මේක හරියට පුරුදු පුහුණු ඉතින් ඉතා වටිනා ක්‍රමවේදයක් මේ ක්‍රෑෂ් බූම් කියන්නේ. ඔයගොල්ලෝ දකින්න ඇති දැන් අපේ TP එක දුනා ඩොලර් 75 ප්‍රොෆිට් 75 කියන ඔයගොල්ලන්ට මම පෙන්නනවා. අද දවසේ මම දුන්න ට්‍රේඩ් එකකින් ඔයගොල්ලෝ මම උදේ 108ක ප්‍රොෆිට් එකක් අපේ කට්ටියටම දුන්න වීඩියෝ එකක් මම එව්වා. ඒකේ 108ක් අපි ප්‍රොෆිට් එක ගත්තා. ඒතර මේකෙදි 75 වැඩි කිරීම 350 කියන්නේ 26250ක් මම ගත්තා. ඒ ගත්ත ට්‍රේඩ් එකත් ඕගොල්ලන්ට සිග්නල් එකක් විදිහට දීගෙන තමයි ගත්තේ. මේ තියෙන්නේ මගේ ගත්ත ටයිම් එක ඩේට් එක හිස්ටරි එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන අපේ රෙෆරන්ස් ID එක. ඉතින් මේ ඕගොල්ලන්ට මම මේ පැහැදිලි කරන්නේ මගේ VIP ක්ලාස් යන අනුපිළිවෙල. එතකොට මේක මම දවසට සිග්නල් 5ක් 6ක් 7ක් ගන්න පුළුවන්. ඒක ඕගොල්ලන්ට මේ විදිහට දෙන්න පුළුවන්. එතකොට ආරාධනා කරනවා නිමාලාම ට්‍රේඩින් එක ඔයගොල්ලෝ කුමන ආකාරයේ අත්වල වෙන කතත් ඔයගොල්ලන්ට අමතර බෙනිෆිට් එකක් දැනුමක් අනිවාර්යෙන් ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එක දුන්නේ VIP සර්විස් එක බලාපොරොත්තු වෙන සිසුන්ට මගින් වෙන රාජකාරිය නැත්තම් මගින් වෙන ඔයගොල්ලන්ට ලැබෙන දේවල් තමයි මම මේ පැහැදිලි කරේ. ඉතින් ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා එන්න අපිත් එක්ක සෙට්ලා ගේමක් ගන්න ට්‍රේඩින් වලින්. එහෙනම් හැමෝටම ජය වේවා.